දැන් අපි ඉන්නේ රාජමලේ. ඉතින් කවුරුත් දන්න කියන පාරක් වෙලා තියෙන්නේ දැන් මේක. ඉතින් අපි උදේ නලතන්නේ ඉඳලා වීල් එක තමයි ආවේ. වීල් එකෙන් ඇවිල්ලා රාජමලේ ඊස්ට් එකේ. ඒ කියන්නේ රාජමලේ වත්තේ රෝලෙම බැස්සා. ඉතින් වීල් එකට උනේ රුපියල් 2500ක් විතර. අපි 4 දෙනාටම. ඉතින් ඒ අංකල්ගේ අපි නම්බර් එක දාන්නම් ඔයගලන්ට. ඔයගලන්ට කන්ටැක්ට් කරගෙන එන්න පුළුවන්. ඇත්තටම හොඳ සර්විස් එකක් දුන්නා. ඉතින් මේ අපි මං කිව්වේ නෑනේ යන තැන ගැන. අපි මේ අවාරේ සිරිපාදේ කරුණා කරනවා සඳකල ගන්නේ. ඉතින් මේ මාත් එක්ක අදින්නවා සජා ඉන්නවා. ඉස්සරහින් යනවා බිම්සරයි විශේෂනු. ඉතින් එක යාළුවෙක් හැමදාම දකින වීඩියෝස් වල එක යාළුවෙක් අද අඩුයි. ඉතින් අපි 4 දෙනා යනවා සිරිපාදේ පැත්තට. ඉතින් ඔයාලත් එන්න යන්න අපිත් එක්ක අවාරේ කරුණා කරන්න. අර පාරේ අපි වීල් එකෙන් දාපු තැන ඉඳන් චුට්ට දුරක් ආවම ඔයාලට හම්බ වෙනවා කන්ද උඩට යන්න පාරක්. ඉතින් අපි මේ එතෙන්ට යන්නේ. ඔය විදියට උඩට යන්න ඕනේ. උඩට ගියාම ඔයාලා මම කලින් සඳකලා තන්නේ වීඩියෝ එක බැලුවා නම් මේක කියන්න දෙයක් නැහැ. ඉතින් සම්පූර්ණ විස්තරය මේකේ තියෙනවා. ඒ වාරේ දැන් මේ අවාරේ බලන්න මේ සුන්දරත්වය කොච්චරයිද කියලා. වචනයෙන් මෙච්චරයි කියලා ඉවර කරන්න බැරි තරම්. පැත්තකින් දියැලි කඩාගෙන වැටෙනවා. සමහර පැත්තකින් වලාකුළු වෙලා කඳු වහගෙන. හතරම දිග හුස්මක් අරගෙන මට කියන්න ඇත්තටම වචන නැහැ. අපි යමු මේ මාවත දිගේ ඉදිරියට. ඉතින් අපි අර මේ සඳකල තැන්න රාජමලේ සඳකල තැන්න සිරිපා මාර්ගයට අපි දැන් ඉතින් අර කැලේට ඇතුල් වෙන තැන කියන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙන තැන තමයි ඉතින් මේ දැන් ඉන්නේ. ඉතින් අර රාජමලේ ඉඳලා ඔයාලට මම එන විදිය පෙන්නුවා. මේ පැත්තේ තියෙන view එක ගැන ඔයාලට කිව්වා පෙන්නුවා. ඉතින් මෙතනින් මේ බෝඩ් එක ගහලා තියෙන තැනින් ඇතුළට යන්න තියෙන්නේ. මගේ කලින් vlog එක බැලුවා නම් මේ පාර ගැන අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දන්නවා. තියෙන දේවල් දන්නවා, ඒ විවිධත්වය දන්නවා. ඉතින් ඇත්තටම කිව්ව මාර්ම සීතලයි. උලඟක් එක්ක එන්නේ අවුව නෑ. මීදුම් බාලා පුදුමාකාර ලස්සනයි. මම මේ ඉන්න තැන මගේ ඉස්සරහින් කෙලින්ම උප ගාඩ් මෝඩ්ලැල්ල ලස්සනට කඩාගෙන හැලෙනවා. චුට්ටක් ඔයාලා ඒ පැත්ත බලාගෙන ඉන්නකෝ.
සඳගල තැන්න මාවත. එහෙමත් නැත්තම් රාජමලේ පාර. ඉතින් ඉහළට කරුණා කරන ගමන් ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ පාර යන්න තියෙන්නේ. මේ පාරෙන් යන මගේ දෙවෙනි කරුණාව මේ පාරෙන් යන. ඉතින් අවාර දෙකේම 18 වෙනි සිරිපා කරුණාව මගේ. පාරේ යනවා නම් වතුර වලට ලොකුවට ගේන්න ඕනේ. ගොඩක් තැන් වලින් වතුර ගන්න පුළුවන්. බොහොම පිරිසිදු වතුර තියෙන්නේ. ස්වභාවික උල්පත් වලින් එන. ඉතින් අපි දැඩි කූඩල්ලෝ ආක්‍රමණයකට ලක් වුණා. ඒවට හරියන බඩු අරන් එන්න වලද්දි අපි හදාගෙන ආවා යූරියයි ලොකු ලුණු කැට දාලා පොට්ටනියක් බැඳලා ඒක ගාපුවාම ගොඩක් දුරට කූඩල්ලෝ එනවා අඩුයි. ඉතින් ඒක තමයි අපි පාවිච්චි කරපු දේවල් වලින් හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ. ලුණු ගෑවා. එතකොට එකී නොකී සිද්ධාලේව සබන් ඔක්කොම ගාලා බැලුවා. ඉතින් අන්තිමට අපිට සෙට් උනේ අරක. ඔයාලා try කරලා බලන්න. ඉතින් අපේ බිම්සර තමයි ඒක හදාගෙන ආවේ. ඉතින් ඇත්තටම හොඳයි ඒක. ඔයාලා කොහේ හරි කැලේක යද්දි try කරලා බලන්න ඒක. ඉතින් අපි යනවා සඳගල දැන්නේ සිරිපා වන්දනාවට. අවාරේ 2025. ආයෙත් මේ පිටිපස්සට සීඝ්‍ර නැග්මක් තියෙන එක දිගට. ඉතින් ගොඩක් වෙහෙස කරයි. අපි යන් ඉස්සරහට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. පාලයකට ඉස්සර ඉතින් මේ කැලේ රජබුණ ලොකු ගහක්. ඉතින් දැන් එද්දි කඩාගෙන වැටිලා ඉතින් දිරලා යනවා. හරියට මනුස්ස ජීවිත වගේ. කාලයක් මේ ගහ මේ කැලේ රජබෙන්නේ නැති රූක්ෂ ගසක්. ඉතින් අපේ මනුස්ස ජීවිතෙත් මේ වගේ තමයි. ඒවා දිරාගෙන යනවා පාල්සි පිරිලා. ඉතින් ඔයාලට ඇහෙන ඇති රැහැයියන්ගේ සද්ද විතරයි වනාන්තරයේ ඇහෙන්නේ අපිට. ඉතින් අපේ කට්ටිය පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්නවා. අර පේන කන්ද එකපාර නගින බලාපොරොත්තු වෙයි. ඉතින් අපි යන් ඉස්සරහට මේ සොඳුරු මාවත දිගේ. ඔයාලා ගෙස් කරන්න මේ කාගේ අඩි හලකුණද කියලා. ඉතින් තේරෙන්නේ නැතිනේ. කඳුකර රැවුල්ලු තමයි මේ පැත්තේ වැඩිපුර ගැවසෙන්නේ. ඉතින් මෙන්න මේ බොන වතුර කියලා ගහලා තියෙනවා. මෙන්න මේ වතුර පාර තියෙනවා. කොටියක් ගැඩි පාරවල් තිබ්බා දිගටම. අපි රූගත කරගත්තේ නෑ. මොකද අපි මේ ටික ඉක්මනින් යන්න ඕන නිසා කූඩල්ලෝ ඉන්නවා. ගොඩක් මේක තමයි වතුර පාර. ඉතින් බොහෝම සොඳුරුවට ගලාගෙන යනවා අපි බත්තලුවේ වතුර පාර. අපහසු ගමනකින් පස්සේ ඉතින් අපේ සුන්දරමයිම මෙම ගමනාන්තේ හම්බෙන. ඉතින් ලස්සනම දන ඕන්න ශ්‍රීපාද කඳු වැටිය. ඉතින් මීදුමෙන් වහගෙන මේ තමයි සඳගල තැන්න කියන්නේ. ඉතින් මෙතනට තමා ශ්‍රීපාදේ හරි ලස්සනට එක එල්ලේ කඳු වැටියක් විදියට බලාගන්න පුළුවන්ව තියෙන්නේ. ඉතින් මෙතනට තමයි ඔය මීදුම ගියාම මෙන්න මේ ගානට හොම උසට අපේ සමනල කන්ද පේනවා. ඔය පේන්නේ මගේ පිටිපස්සෙන් සමනල කන්ද සිරිපාද රක්ෂිතයේ තමයි දැන් අපි මේ ඉන්නේ. ඉතින් බොහොම කෙටි දුරක් තියෙන්නේ අප මේ කන්ද නගින්න. ඉතින් මේ සමන සමදයන්ගේ පිහිටයි බොහොම සොඳුරුයි. මීදුමෙන් වහගෙන තියෙන දැන් ඔයාලට පේන්න යන්න පොඩ්ඩක් ඇරුණා මළුව. ඉතින් මේ මගේ කලින් සඳගල තැන්නේ වීඩියෝ එකේදී සිරිපාදේ හොයාගත්ත විදිය වගේම ජනප්‍රවාද ගොඩක් කතා මම මෙතන ඉඳන් අපි ඇත්තටම තේ එකක් බොන ගමන්
ලොකු කතාවක් ඔයාලට කිව්වා. ඉතින් ඒක බලපු නැති අය බලලා එන්න. අන්න මගේ පිටිපස්සෙන් මීදුම ටික අයින් වෙලා සමනල කන්ද ඉතින් ඔන්න අපිට දර්ශනය වෙනවා දැන්. ඔයාලා පොඩ්ඩක් බලාගෙන ඉන්නේ මීදුම අයින් වෙලා සමනල කන්ද අපිට පේන විදිය. අවාර එන්න බැරි අය මේ විදියට හරි බලලා ඉතින් මේ සුභ සෞන්දර්යය ඇත්තටම ඔයාලත් විඳින්න. ඒක තමයි මගේ පරම චේතනාව. හැමෝටම මේ අපේ ලංකාව මෙච්චරටම සුන්දරයි කියන එක පෙන්වන එක තමයි ඇත්තටම මගේ චේතනාව. මගේ වගේම මගේ අලුවන්ගෙත්. ඉතින් අපේ නඩේ දැන් පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඉතින් මේ රෙස්ට් එක අරගෙන අපි හැටන් නල්ලතන්නි මාර්ගයට ඔන්න ඕන් ඔය හරියෙන් ඇවිල්ලා මෙන්න මේ හරියෙන් අපි සෙට් වෙනවා. ඉතින් එන්න ඒ චූටි ගමනත් සිරිපායිමට නැත්තම් හිමේට කරුණා කරන්න යන් අපිත් එක්ක. ඉන්සර ගෙනල්ලා දෙනවා නාරං අපිට. නාරං ගෙඩි 6ක් විතර දෙනවා. ඉතින් ගන්න එක ගන්න. මං ගෙනාවා වගේ තමයි දෙන්නේ. හරි thank you. ඉතින් පොඩි බඩගින්නට අපි නාරං ගෙඩියක් කනවා. අවාරේ සිරිපාද යන අයට විතරයි. බලන අය කෙල ගිලින්න එපා. අවාර යන අයට විතරයි. සදකල තැන්න පාස් කරලා ටික දුරක් ආව මෙන්න මේ වගේ. ඉතින් පල්ලමක් හම්බ වෙනවා. පල්ලමත් එක්ක අපිට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම සිරිපතුල පිහිටපු අති උතුම් ශ්‍රීපාදස්ථානය අපිට මෙහෙම පේනවා. ඉතින් සාදු සාදු සා කියලා අපි වැඳලා තියා අපි ඉහළට කරුණා කරනවා. මෙන්න මේ අඩිපාර දිගේ. ඔයාලත් එන්න සඳකල තැන්නේ සිරිපා කරුණා කරන්න. දැන් මේ ඔය පේන්නේ ඔයාලට මාඋස්සා ගැලේ ජලාශය. ඉතින් මේ සඳකල තැන්නෙන් හැටන් නල්ලතන්නි පාරට වැටෙන්න දැන් අපි ළඟ. ඔන්න මෙන්න ඉන්නේ. උතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම පාර අපිට පිටට පේනවා. ඉතින් සෙනඟ ටිකක් ඉන්නවා මේ සැරේ අවාරෙට. අපි යන් ඉස්සරහට. රැස්සක් ඇවිත් නතර වුණා පොඩක් ගිහින්. ඉතින් සීතලයි. මේ විදිහට තමයි අවසාන ටික තියෙන්නේ. හැටන් නල්ලතන්නි පාරට වැටෙන්න. ඉතින් අපි යන් ඉදිරියට ඉස්සනවා. බොහොම පරිස්සමෙන් යන්න ඕනේ. ඔයාලට ඔය පේන්නේ ජපන් සාම චෛත්‍ය. ඉතින් මේ යකායලුව හැඬු දියැල්ල වගේම ඇලිහත දියැල්ලේ අපිට ඉතින් අර ඉහළ ඉඳලම ජලය පහළට ගලාගෙන එනවා. ඔයාලට මෙතන ලස්සනට පේනවා ඇති. ඈත කන්දේ ඉඳන් එනවා. ඉතින් ඔය කඳු වැටියට එහා පැත්තෙන් තමයි රත්නපුර පාරේ රත්න පාර ඔය පාරවල් ටික ඔක්කොම වැටලා තියෙන්නේ. ඉතින් මම ඉහළට ගිහිල්ලා විස්තර ටිකක් කියන්න. අපේ ආව කට්ටිය මේ පේන view එක දිහා පිස්සු හැදලා වගේ බලාගෙන ඉන්නවා. ඔන්න දැන් තා පොඩ්ඩයි පාරට වැටෙන්න තියෙන්නේ. ඉතින් මීදුමෙන් ඇවිල්ලා සම්පූර්ණම අපි වහගත්තා. ඔයාලට පේනවා නම් ඔය ස්වාමීන් වහන්සේලා වගේක් වඩිනවා. ඒ හැටන් නල්ලතන්නි පාර. ඉතින් ඔය ස්වාමීන් වහන්සේ ඉරට කරුණා කරන ගමන් ඉන්න ඇත්තේ. අපි යමු බලන්න එතනට. ඔයාලා දකින්න ඉතින් මේ සිරිපාදේ සඳකල දැන්න මාවත. ඉතින් ලස්සන පාරක් ඇත්තටම.
ඉතින් දැන් අපි මේ හැඩන් නල්ලතන්නි පාරට වැටුණා. ඉතින් මෙතන ඉඳලා එක පාරක් තියෙන ඉහළට කරුණා කරන්න. ඉතින් මෙතනින් උඩට ගියාම මහගිරි දම්බේ මෙතෙන් ඉඳන් පටන් ගන්න. ඔයාලට මම පෙන්නන්නම් මේ සැරේ අවාරදී වුණ ලොකු විනාශයක්. ඒ කියන්නේ සබාධර්මයෙන් වුණ දෙයක්. ඇත්තටම මම මේක සමාජ ජාල වලින් දැක්කා ගොඩක් දාලා තියෙනවා කට්ටිය. ඉතින් ඔයාලට මම මේක පෙන්නන්නම්. මේ තමා ධර්මරාජගල. නැත්තම් බගවල් එන ඔය එක එක නම් වලින් හඳුන්වනවා. එතන තියෙන ගල් ගුහාවෙන් වැටලා තියෙන ලොකු ගලක්. ඉතින් අපේ හත්වැටට ලොකු හානියක් කළා තියෙනවා. ඒකෙන් දැන් මේ සැරේ අවාරදී ඒක හදලා තියයි මේ නේවි කියන්නේ සාමාන්‍යයෙන් හදන්නේ. ඕම් බලන්න උඩ ඉඳලා ඇවිත් තියෙන්නේ මෙන්න මේ වැට කඩාගෙන. ඔයාලට පේනවා ඇති මේ වැට මේ සම්පූර්ණම බට ඇඹරිලා. ඉතින් අන්තිම ටිකට යන්න තියෙන පාරේ ওই විදියට මොමම ඇවිල්ලා දෙනවා. ඒකයි අවාරේ කරුණා කරන්න ගොඩක් අය බය වගේම තියෙන. ඒ වුණාට පරිසරයට ආදරය කරන මිනිස්සු, පරිසරය විඳින්න කැමති මිනිස්සු එනවා ගොඩක් අවාරේ වඳින්න. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් උඩට වැඩියා. ඇත්තටම කියන්න වචන නැහැ. මාරම සොඳුරු අත්දැකීමක් වුණා මේක. ඉතින් අපි පහළ තියෙනවා අපේ සුපුරුදු නවාතන්පල. ඉතින් ඉදිකඩු පහනට අපි ආපහු පල්ලහැට කරුණා කරලා බෑග් ටික තියලා ආයෙත් ඉහළට කරුණා කරන බලාපොරොත්තුව ඇතුව අපි පහළට බහිනවා. ඉතින් අපි යන් පහළට. අපි ඉදිකඩු පහන අම්බලමට ආවා. ඉතින් ගොඩක් මහන්සි හවස්සලා තමයි ඉහළට කරුණා කරන්නේ. ඉතින් මහන්සි නිසා අපි දැන් තේ එකක් හදාගන්න යන්න. ඉතින් අනිත් අය අතු ගන්නවා. අතු ගාලා අපි දැලා ඉන්න ටෙන්ට් එක පොඩ්ඩක් හදාගන්න ඕනේ. ඉතින් ඒ ටික කරගන්නවා. අපි හවස උඩට යන්න ඕන නිසා. ඉතින් එක එක්කෙනා එක එක වැඩ මේ වෙද්දි මම දැන් තේ එක හදනවා. ඉතින් තේ එක හදලා මම පොඩි විස්තරයක් ඔයාලට කියන්නම් මේ අවාරේ ගැන. 2025 අවාරේ ගැන. ඉතින් එතකන් අපි තේ බොන විදිය ඔයාලා බලන් ඉන්න මේ පරිසර සුන්දරත්වය පොඩ්ඩක් විඳලා ඉන්න. ලන්ච් එක තමයි මේ ස්විස් රෝල් එකයි ටී එකයි. ඉතින් අපේ කැම්පින් ටෙන්ට් එකත් ගහලා බඩු ටිකත් ඔක්කොම ඇතුළට දාලා අපි සිරිපාදේ කරුණා කරන්න එන පිටත් වෙනවා. මගේ පිටිපස්සෙන් යකා ඇඬු වැල්ල සුන්දර කඩා හැරෙනවා. ඉතින් ඇවිල්ලා ඒකේ පෙන්නන්නම් වලට. ඉතින් මේ කට්ටිය තමයි ඉන්නේ. ඉදිකඩු පහන අම්බලම තමයි මේ අපේ හැම සංචාරයකම අවාරේ කරුණාවක අතර වුණ තැන. ඉතින් එන්න යන්න සිරිපා කරුණා කරන්න අපි. ඉදිකඩු පහන ඉඳලා ඉතින් මේ අර පඩිවැල නැගගෙන අපි උඩට ආවා. ඉතින් ඇත්තටම දැන් ඉන්නේ අර මේ සඳකල තැන්නෙන් අපි හැඩන් පාරට වැඩන තැන. කියන්නේ නල්ලතන්නි පාරේ මහගිරි දඹේ පටන් ගන්න තැන තමයි දැන් ඉන්නේ. ඔය පිටිපස්සේ බෝඩ් එක වල පේනවා. ඉතින් පොඩි පොදක් වැටෙනවා. මේක තමයි ඇත්තටම සිරිපා ආවාරේ කියන්නේ. ඉතින් කියන්න වචන නෑ. විත් බලන්න. ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වීඩියෝස් වල මෙහි පිට දිව්‍ය ලෝකේ. අපි යනවා ඉහළට. පොඩි පොදක් වැටෙනවා. ඉතින් ඇත්තටම මාර සුන්දරයි. වචන වලින් කියන්න බැරි තරම් සුන්දරයි. ඇත්තටම ගොඩක් සීතලයි. අපි
ඇහැල කණු නැත්තම් අවසාන කඩය 60 නළදන්නි පාරේ හම් වෙන. ඉතින් එතනට ආවා. මෙතන ඉඳන් අහස් ගව්ව පටන් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඇහැල කණුව. ඕකේ පුරාණ චාරිත්‍රයක් තියෙනවා. මම ඔයාලට කලින් සිරිපාද වීඩියෝස් වලත් කියලා ඇති. ඒකේ කරන්නේ එන කට්ටිය බුලත් ටිකක් කාලා ඒකේ තියෙන හුණු වලින් චුට්ටක් අරගෙන ওই කණුවේ තවරන එක තමයි මෙතන චාරිත්‍රය. ගොඩක් චාරිත්‍ර තියෙනවා සිරිපාද එක්ක බැඳුණු. ඉතින් එක චාරිත්‍රයක් තමයි ඕකත්. මෙතන ඉඳන් අමාරුම තැන තමයි මෙතන. මං හිතන විදිහට මේ සිරිපාදේ 60 නළදන්නි පාරේ තියෙන. මොකද මෙතන ඉඳන් අහස්කව කියන තනි කෙලින් පඩිපෙළ තියෙන්නේ. මීටර් 100ක් විතර මෙතන ඉඳන් තියෙන. ඒ වුණාට ගොඩක් අමාරුයි. අනික මේ හරියට සාමාන්‍යයෙන් බැතිමතුන් එද්දී ගොඩක් ලොකු හුළඟක් තියෙනවා. හුළඟත් එක්ක දරා ගන්න බැරි සීතලක් එනවා. ඉතින් ඒ සීතලටත් ඔරොත්තු දෙන්න ගාව තමයි මෙතනින් උඩට යන්න ඕනේ. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම සිරිපතුල ඇඳ ගැනීමේ බලාපොරොත්තුවෙන් අපි යන් ඉහළට සුමන සමන්දේ රාජෝත්තමයන් වහන්සේගේ පිහිටයි අපි යනවා. එහෙනම් 2025 ආවාරේ කරුණාවට මේ ඇවිද යන්න. ශ්‍රීපාද පද්මයට අපි ආවා. උඩ මළුව වහලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අවාරයට මළුව තියෙන්නේ. තව මාස 2කින් දෙසැම්බර් පොයට මේ මළුව ආයෙත් ඉතින් බැතිමතුන්ට වැඳ ගන්න. හරිනම් මෙතන සුමන සමන්දේ රාජෝත්තමයන් වහන්සේගේ දේවමාලිගාව වගේ මෙහා පැත්තේ භාග්‍යතුන් වහන්සේගේ වාම සිරිපතුල පිටලා තියෙනවා. ඉතින් මේ පින්නක් වගේ යනවා පොදක්. මේ දුමෙන් සම්පූර්ණම මුළු අහසම පරිසරයෙන් වහගෙන තියෙන්නේ. ඔන්න ඉතින් 2025 සුන්දර අවාරේ. ඔයාලා දකින්න නැති උඩ මළුව කොහොමද තිබුණේ කියලා. ඉතින් අපි මේ මළුව වැඳගෙන පහලට කරුණා කරන ගමන් ඉන්නේ. හෙට උදෙත් අපිට ටයිම් එකක් තිබුණොත් අපි නැවතත් මළුවට කරුණා කරනවා. ඉතින් මේ බලාපොරොත්තුව හදවතේම තියාගෙන පහලට කරුණා කරනවා. ඉතින් බොහොම සොඳුරුයි. තව මාස 2කින් මේ පරිසර පද්ධතියන මිනිසුන් පිරීලා ඉතිරිලා යනවා. ඉතින් මේ සුන්දරත්වය විඳින්න අවාරකම පැමිණෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් මගේ මේ 5 වෙනි අවාරේ කරුණාව සිරිපා කරුණා 18 වෙනි වර. ඉතින් මම සියලුම පාරවල් වලින් සිරිපා කරුණා කරලා තියෙනවා මේ වෙද්දි. ඉතින් අපි අපේ නවතැන් වලට රෑ කඳවුරු භූමිය නැත්තම් අපේ කූඩාරම අටවගත්ත තැනට අපි ඉතින් දැන් යන් පහලට ගිහිල්ලා හොඳ තේකකුත් දීලා වොෂ් එකකුත් පොඩි දාගෙන රෑ කෑම එක හදාගමු කන්න. ඉතින් කොහොම නමුත් සඳකල තැන්න පාර ඉතාලම දැන් ඉක්මනින් ජනප්‍රිය වේගෙන යන පාරක් ඇත්තටම කිව්වොත්. ඉතින් ඒකේ ලොකු දේවල් ටිකක් තියෙනවා. සත්තු ඉන්නවා ඇත්තටම වලටම අර අඩිපාරවල් එහෙම පේන්නේ නැති. ඉතින් හරි අපේ කට්ටිය මාව දාලා යනවා. පහලට ගිහිල්ලා මම කතා කරන්න. දිගටු පහනේ නතර වෙන වලට වතුර ගන්න තියෙන තැනක් තමයි මේ. ඉතින් මේ මෙතනින් තමයි වතුර ගන්න තියෙන්නේ. පොලිස් මුර පොර තියෙනවා ඉදිකටු පහනේ. එතනින් පොඩ්ඩක් උඩට ආපුවාම මෙන්න මේක තියෙනවා. මෙතනින් තමයි වතුර ගන්න තියෙන වලට නවතිනවා. මම ලයිට් එක හොයන්න ආවා.
photographer. Sabul sir. Good morning. Tapi dan kemana? Kita pada datang. තේකක් ගුණ ගම මේ view එකක් මෙතෙන්ට පේන view එක දිහා අපි බලන් ඉන්නවා. තේක බීලා එනකම් ඔයාලා මේ view එක පොඩ්ඩක් බලන් ඉන්න. ඉන්දිකඩු පහන පාස් කළා දැන් මේ පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. දැන් නම් වැස්ස නෑ. ඊයේ හවස සාමාන්‍යයෙන් පැය දෙක තුනක වැස්සක් තිබුණා. ඉතින් මේ අපේ ඉස්සර යකා ඇඬු වෙලා තියෙන්නේ. ඒක දිහා බලාගෙන අපි පහලට කරුණා කරනවා. ඉතින් 2025 අවාරේ කරුණාව මේ විදියට තමයි වුනේ. ඔයාලට ගොඩක් දේවල් මේ vlog එකෙන් දැනගන්න පුළුවන් වෙන්නේ නැති අවාරේ කොහොමද යන්නේ, සඳකල දැන්න පාර කොහොමද අවාරේදී, ඒ වගේම වතුර ගන්න තැන්, টয়ලට් තියෙන විදිහ, ඒ ටිකම ඔයාලට කව වුණා කියලා මං හිතනවා. ඉතින් සඳකල දැන්නට වීල් එකකට කීයක් ගන්නවද ඒ විස්තර ටික සම්පූර්ණ මේ vlog එකේ තියෙන නිසා හිතේ අපි 2025 අවාර කරුණාව මෙසේ ඉවර කරනවා. ඉතින් අලුත් vlog එකකින් හම් වෙනකම් අදට අපි සමු ගන්නවා. එහෙනම් මේ ඇවිද යන්න